SMC වලදී වැලිඩ් OB එකක් අඳුරගෙන confirmation මත පදනම් වෙලා entry එකක් ගන්නවා වගේම වැදගත් multi time frame analysis එකක් කියන එකත්. එතකොට මෙතනදී ඔයා high time frame එක analyze කරලා එතන confirmation බලනවා නම් වඩා හොඳයි. තව time frames දෙකක් වගේ තියලා ඊළඟ ඒ කියන්නේ ඔයාලා 4 hours වගේ time frame එකක ගන්නවා නම් confirmation එක 15 minute වලට ගිහිල්ලා බලන්න confirmation එකක් තියෙනවද කියලා. එතන confirmation එක එනකන් චුට්ටක් බලාගෙන ඉන්න එක තමයි මෙතනදී ඇත්තටම කරන්නේ. කියන්නේ දැන් මේ trade එකේ විදිහට නම් මේ වගේ තැනකින් enter වෙනවට ඔක්කොම confirmations තියෙද්දි එතනින්ම enter වෙන්නේ නැහැ. ඔයාලට තව ටිකක් confidence පිට මේකට enter වෙන්න පුළුවන්. ඔයා 4 hours වල බලනවා නම් 15 minute වගේ chart එකකට ගිහිල්ලා ඒ chart එකේ change of character එකක් විරුද්ධ පැත්තට දෙනකන් පොඩක් ඉන්න. ඒ දුන්නාට පස්සේ පුළුවන් ඔයාලට තව ටිකක් confirmations ඇතුව trade එකට enter වෙන්න. මේ විදිහට තමයි multi time frame analysis එකක් වෙන්නේ. ඔයා 1 hour බලනවා නම් 5 minutes වගේ යන්න පුළුවන්. සාර්ථකයි time frames දෙකක වගේ gap එකක් තියලා බලනවා නම් ඉතින් multi time frame analysis එකකින් පස්සේ change of character එකක් දුන්නාට පස්සේ trade එකට enter වෙද්දී එතනදී confidence එක වැඩි. එතනදී trade එක සාර්ථක වෙන්න තියෙන chance එකක් වැඩි.